ස්ටෙප්ස් 3ක් තියෙනවා. ෆස්ට් ස්ටෙප් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් චෙක්. මේකෙදි ඔයා කරන්න ඕනේ ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න තියෙන කාලය සහ ඒ ගෝල් එකට ඔයා කරන්න ඕන වැඩ කටයුතු ටික හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ එක්සෑම් එකක් වගේ කරනවා නම් ඔයාට එක්සෑම් එකට තව කොච්චර කාලයක් තියෙනවද වගේම ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණයයි ඔයා හොයාගන්න ඕනේ. දෙවෙනි ස්ටෙප් එක තමයි ප්ලෑන්. මේ ස්ටෙප් එකේදී ඔයා ඔයාට තියෙන කාලය, ඒ කියන්නේ ඔයාට එක්සෑම් එකට තව කොච්චර දවස් තියෙනවද කියලා බලුවානේ. ඉන්නේ මේ කාලේ ඔයාට කරන්න තියෙන වැඩ කොටසින් බෙදන්න ඕනේ. බෙදලා to do list එකක් හදාගන්න ඕන හැම දවසකටම. වැදගත්ම දෙයක් තමයි ඔයා මේ පාඩම් කරන්න එක්සෑම් එකකට නම් ඔයාට කරන්න තියෙන වැඩ කොටස එක්සෑම් එකට දවස් 2කටවත් කලින් ඉවර කරගන්න විදිහට තමයි ඔයාගේ ප්ලෑන් එක හදාගන්න ඕනේ. මොකද එක්සෑම් දවස වෙනකම්ම ඔයා පාඩම් කරන්න තියාගත්තොත් ඔයාට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. එතකොට පාඩම් කරන දෙයක් ඔළුවට යන්නේ නැහැ. එතකොට තුන්වෙනි පියවර තමයි ඇක්ෂන්. මේක තමයි මේ ස්ටෙප්ස් 3න් වැදගත්ම ස්ටෙප් එක. කොච්චර ප්ලෑන් හදලා කොච්චර දේවල් කළත් වැඩක් නැහැ ඔයා ඒක හරියට කරන්නේ නැතුව. මේ ස්ටෙප් එකේදී තමයි ඔයා හරියටම පාඩම් කරන්නේ. ඉතින් ඒකට වැදගත් වෙන ටිප්ස් ටිකක් මම ඔයාලට කියන්නම්. පළවෙනිම දේ තමයි ඔයා පාඩම් කරන්න ඕනේ ඔයාගේ ස්ටඩි ටේබල් එකේ නිසා දේ හරි සැටි එක හරි දිගා වෙලා නෙවෙයි. මොකද ඔයා දිගා වෙලා පාඩම් කරනවා කියන්නේ ඔයාගේ මොලේ try කරන්නේ නිදා ගන්න මිසක් පාඩම් කරන දෙයක් මතකයට දාගන්න නෙමෙයි. ඊළඟ ටිප් එක තමයි ඔයාගේ ස්ටඩි ටේබල් එක තියෙන්න ඕන හොඳින් එළිය වැටෙන තැනක. ස්ටඩි ටේබල් එක අඳුරු තැනක තිබ්බොත් ඒ තියෙන අඳුරු ගතිය නිසා නිදිමතක් කම්මැලි ගතියක් එන්න බලනවා. ඒක නිසා ටේබල් එකට ටේබල් ලැම්ප් එකකින් හරි එළියෙන විදියට හදාගන්න. එවැනි කාරණාව තමයි ඔයා ස්ටඩි කරන ස්ටඩි ටේබල් එක උඩ ගොඩක් බඩු ගොඩ ගහගෙන තියාගන්නත් එපා. ඔයා පාඩම් කරන පොත් එකයි ඔයාගේ ස්ටේෂනරි සෙට් එකයි විතරක් ඔයා මේස උඩින් තියාගන්න. මොකද වැඩි දේවල් තිබ්බොත් ඔයාගේ අවධානය වෙනස් වෙන්න බලපානවා. තුන්වෙනි පොයින්ට් එක තමයි පාඩම් කරද්දී ළඟින් ලොකු වතුර බෝතලයක් තියාගන්න. වතුර කියන්නේ අපේ මොළයට දෙන ෆුවල් එකක් වගේ. ඒක නිසා ටිකක් හරි ඩිහයිඩ්‍රේට් වුණොත් පාඩමට තියෙන ફોකස් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 30කට සැරයක්වත් වතුර බීලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක නම් අපිට ගොඩක්ම අහන්න ලැබෙන දෙයක්. ඒ තමයි පාඩම් කරද්දී ෆෝන්ස්, ටැබ් වගේ ඩිජිටල් ඩිවයිසස් පාඩම් කරන තැන ළඟින් තියාගන්න එපා කියන එක. මොකද එතකොට අපේ ෆෝකස් එක යන්නේ අපි පාඩම් කරන දේට වඩා ඒ ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියා, ගේම්ස් වගේ ඉන්ට්‍රෙස්ටිං දේවල් වලට. ඒක නිසා ඔයා පාඩම් කරන පැය කිහිපේ ඩිජිටල් ඩිවයිසස් ඈඩ් කරලා තියාගන්න එක තමයි හොඳ. වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් රෑ පාඩම් කරන අයට ටිප්ස් ටිකකුයි හරියටම පාඩම් වලට ફોකස් කරන්නේ කොහොමද කියලා ටිප්ස් ටිකකුයි අරගෙන එන්නම්. Thanks for watching.